හෙට දින පටන් ගන්න විභාගයේදී ඔබේ මනස නිර්වොල්ව පවත්වා ගැනීම සඳහා ඔබ අලුත් දේවල් එකපාරට කියවන්න නැතුව ගෙදරදී සැහැල්ලුවෙන් විවේකයෙන් ඉන්න උත්සාහ කරන්න. විභාගයක් පටන් ගන්නකොට ඊට කලින් දවසේ ගොඩක් වෙලාවට ගොඩක් දුර රෑ නිදි මරාගෙන පාඩම් කරන එක එච්චර සුදුසු දෙයක් නෙමෙයි. හෙට දින විභාගයට ඔබට අවශ්‍ය වෙන ලියකියවිලි පෑන් පැන්සල් ඔබ සූදානම් කරගන්න. ඔබේ දෙමව්පියන්ගේ ආශිර්වාදය, ඔබේ ආගමික කටයුතු ඔබ සිදු කරලා ඒ සඳහා අවශ්‍ය සූදානම් ඔබ ඇති කරගන්න. ඔබ විභාගයට මුහුණ දෙනකොට පළවෙනි විනාඩි 5 බොහොම වැදගත්. ඔබ මුලින්ම ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙනකොට පළවෙනි විනාඩි 5 ඔබේ හිතේ පීඩනය ගොඩක් වැඩි වෙන්න පුළුවන්. ඒකින්ද පළවෙනි විනාඩි 5 පළවෙනි උත්තරේ ලියන්න උත්සාහ කරන්න එපා. පළවෙනි විනාඩි 5 ඔබ ප්‍රශ්න පත්‍රය හොඳින් කියවලා ඔබට තෝරා ගන්න පුළුවන් නම් ඔබට පහසුවෙන් පිළිතුරු සැපේ හැකි ප්‍රශ්නයක් එයින් තමයි ඔබ ප්‍රශ්න පත්‍රයට උත්තර දෙන්න පටන් ගන්න ඕන. මේ ක්‍රමය ඔබ පාවිච්චි කරොත් එහෙම ඔබේ හිතේ ඩිස්ට්‍රෙස් එකක් නැත්තම් ඍණාත්මක පීඩනය අඩු කරලා යූස්ට්‍රෙස් එකක් ධනාත්මක පීඩනයක් ඔබට ඇති කරගන්න පුළුවන්. ඒ වගේම ප්‍රශ්න පත්‍රයේ යම්කිසි තැනක ඔබ බලලා නැති, කියවලා නැති, අධ්‍යයනය කරලා නැති කොටසක් තියෙනවා නම් ඒ ගැන කාලය වැයදම් කරන්න එපා. මොකද කිසිම කෙනෙක් සියලුම විෂය නිර්දේශය හෝ සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සැපීමේ හැකියාවක් තියෙන්නේ නැහැ. ඒකින්ද ඔබට අපහසු ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක අත්හැරලා ඊළඟ එකට යන එකයි ඔබ කරන්න ඕනේ. විශේෂයෙන්ම වියුක්ත චින්තනයේ වේගවත් අවශ්‍ය වන ගණිත, විද්‍යාව, තොරතුරු තාක්ෂණයේ වේදේ වැනි විෂයන් වලට ඔබ මුහුණ දෙනකොට ඔබ වඩාත් සැලකිලිමත් වෙන්න ඕනේ. ඔබ සැපයූ පිළිතුරු නැවත විමසා බලන්න. මගේ අදහස නම් මුළු ප්‍රශ්න පත්‍රයට ලබා දීලා තියෙන විනාඩි කීපෙන් නැත්නම් පැය කීපෙන් වෙලාවෙන් 10%ක් ඔබ නැවත පිළිතුරු විමසීම සඳහා වියදම් කළ යුතු කියයි. ඔබ නැවත පිළිතුරු විමසා බලන්න ඔබේ අතින් වැරද්දක් නැත්නම් නොසැලකිලිමත්කම හින්දා යම්කිසි අතපසුවීමක් වුණාද කියලා. දිගුකාලීන මතකය පාවිච්චි කරලා උත්තර දෙන ප්‍රශ්න පත්‍ර සඳහා අපි කියනවා ඉතිහාසය, ධර්මය, ඒ වගේම ආගම, සිංහල වගේ ප්‍රශ්න පත්‍ර සඳහා මුළු කාලයෙන් 5% කාලයක් ඔබ වියදම් කරන එක හොඳයි. ඔබ අතින් නොසැලකිලිමත්කම හින්දා යම්කිසි වැරද්දක් වුණාද කියලා විමසා බලන්න. ඒ වගේම විභාගය ලිව්වට පස්සේ මේ විභාගය ප්‍රශ්න පත්‍ර රාශියක් තියෙන විභාගයක් හින්දා කිසිවිටක ඔබ ලියූ උත්තර ඔබේ යහළුවන්, ගුරුවරුන් සමග සාකච්ඡා කරන්න එපා. ඒක ඔබේ දිගුකාලීන මනසේ ධෛර්යවන්ත ස්වභාවයට බාධාවක් ඇති කරන්න පුළුවන්. ලියපු උත්තරේ ලිව්වා ඒක අපිට වෙනස් කරන්න බැරි හින්දා ඒ සඳහා සාකච්ඡා කරන්න කාලය වියදම් කරන්න එපා. ඔබ පොඩි කාලේ ඉඳලා විශේෂයෙන්ම 6 වසරේ සිට ඔබ ඉගෙනගත්ත දේවල් තමයි මේ විභාගයට එන්නේ. විභාගය ලං වෙලා ඔබට අසනීපයක් වුණොත්, ලෙඩ වුණොත් අනේ මට අන්තිම වෙලාවේ පාඩම් කරගන්න බැරි වුණානි කියලා කනගාටුවටපත් වෙන්න එපා. මොකද ඔබට දිගුකාලීන ඔබ ඉගෙනගත්ත දේවල් වලින් ඔබට මේ විභාගය ජය ගන්න පුළුවන්. ඉතින් මේ කරුණු මතක තියාගෙන ඔබ විභාගයට මුහුණ දුන්නොත් ඔබට ජය ගන්න පුළුවන්.